උඹලගේ හුණු ගන්න හැදුවේ මෙතෙන්ට කපටි කෛරාටික වල් જાති ආවෙම නැති අය ඉන්නවා. ඔව් මම හොඳට දන්නවා. අඩු තරමෙන් ඉදල් පාරක් මෙහෙම තිබ්බේ නැතුව ඔය ඉඳගෙන ඉන්නේ නිවන් යන්න. හාමුදුරුවනේ කුණු අතු ගාපු පිනෙන් නාගසේන මහරහතන් වහන්සේලා මිලින්ද මහරජුරු මහා බලවත් පුණ්‍යවන්තයෝ. ඇයි කසල නිකසල කළ බැවින් කසල නිකසල කරලා පන්සලේ මලු අතු ගාපු පිනට බලන්නකො ප්‍රඥාව. ශ්‍රේෂ්ඨ පුණ්‍ය ස්කන්ධයක් රැස් කරගත්තනේ කුණු ඇදලා කුණු අතු ගාලා. මේක කුණු ගොඩ උඩින් යනවා. ඔව් ආය අතු ගන්න. ගෙදර උනත් එහෙමනේ. ගෙදර උනත් කසල නිකසල කෙරුවාම දුටුවම් පහදිනවා. ලස්සනට. ඒක පින. අපිට හැංගීම් නැහැ. ඒ සත්පුරුෂ හැංගීම් එන්නේ. මේ ගොක්කොලයක් ගහලා ඒක මම දායක වුණා. හරි සතුටුයි ලස්සනයි ධම්සභා මණ්ඩපේ විදුලි රෑන් ඇදලා මං තමයි මේ ගහට දැම්මේ බලන්නකො ලස්සන හැඩ. ආනන්දනීය හිත් පහළ වෙනවනේ. ඒවට සහායක් දෙන්නේ නැහැ. වැඩක් කරන්නේ අලුතෙන් හිතන්නේ අලුත් මිනිහෙක් වෙන්න කැමති නැහැ. අලුත් ගමනකට කැමති නැහැ. එක තැන පල් වෙන ලගින එවුන්ගෙන් වැඩකුත් නැහනේ. බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝ චායං කාමේසු කාම සුඛල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝ චායං අත්ත කිල මතානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා. ඕකේ එක තැනක පෙන්නනවා බුදුරජාණන් වහන්සේ මැද මාවතේ ගමන් නොගෙන අධික සැපයටයි අධික දුක් දෙන්නයි පෙළඹුණොත් මිනිහෙක් ඒ මිනිහට උදා වෙනවලු හීනෝ පහත් බව ගම්මෝ එක තැන පල් වෙන ලගින කිසි දියුණුවක් නැති බවක්. මෝඩයා නම් සදාකාලික මෝඩයමයි. ඇයි එකෙන් ගොඩට එන්න ක්‍රමයක් හදාගන්නේ? දුප්පත් නම් දුප්පත්මයි. අපේ ගම්වල තියෙන්නේ සමෘද්ධිය එන්න වැඩි කර දෙනවා කියන්නේ හිඟන්නෝ වැඩි වෙවි එනවනේ. සමාජ පෝසත් වෙලා නැහැනේ හඳුන්නේ දුන්නට. රම්බණ්ඩා සමෘද්ධිය ගත්තා. සමෘද්ධිය ගත්තේ රම්බණ්ඩ නෙමෙයි. කූපං ගත්තේ රම්බණ්ඩා. රම්බණ්ඩා කූපං. රම්බණ්ඩාගේ පුතා ජනසවිය. රම්බණ්ඩාගේ මුණුපුරා සමෘද්ධි. ඔව් දෙමුණු පුරා ආස්වැසුම. එතකොට පරපුරට හිඟන්නමනේ ඇවිල්ලා. හැදිච්ච දවසකෝ හැදිලා නැහැ. දේශපාලඥයා මොකද කරුවේ? හිඟන්නෝ හදන තරමට මෝඩයෝ ඇති වෙන තරමට මට වැජබීමේ හැකියාව තියෙනවා. මෝඩයා පාලනය කරන්න ලේසි, හිඟන්නව පාලනය කරන්න ලේසි. බල්ලව හසුරුවන්න ලේසි, මස් කට්ටක් විසික්ක ගම. ඒ ක්‍රමයට දේශපාලඥයා අපේ හඳුන්නේ මේ රට දිහා බලලා තියෙනවා. මම අතීතේ ඉඳලා බලාගෙන ඇවිත් තියෙනවා. ඒ වල් සිතුම් පැතුම් තියාගෙන මේ රට අරන් ආපු හින්දා ඒක අපේ ගෞරවනීය මහසංගරුවනේ අඩුපාඩුකම් තියෙනවා. ඒවා මගහැරගෙන දැන් හරි කමක් නැහැ. නොගත් උත්සාහයක් ගැන අලුත් ජීවිත පටන් අරගෙන අලුත් ගමනක් අලුත් ලෝකයකට අරන් යන්න වීරිය කළොත් අපි බැරි නෑ. අදට උනත් පමා නෑ. ලෑස්ති නම් දිනුව හැකි. අර රජුරුවන්ගේ නම මට මතක නෑ. රජ කෙනෙක් යුද්ධෙන් පෙරදිලා ගිහලා ගල් එනක හැංගිලා ඉන්නවලු. මේකද දන්නෙත් නෑ ඇත්තටම. ගල් එනක හැංගිලා ඉන්නවලු කල්පනා කර දැන් එළියට බැලලා යන්නත් බෑ. හතුරු හැම තැනකම
රටට මූණ දෙන්න බෑ. පළවෙනි යුද්ධෙම පෙරදුනා. ඒගොල්ලෝ ඇවිල්ලා ගල්ලේනේ හැංගිලා ඉන්නවා. එහෙම ඉන්නකොට කල්පනා කරගෙන රජුරවන්ට පේනවා මකුළුවෙක් ගල්ගේ නැම්මේ මෙහා බැම්මේ ඉඳලා ගල් ඇන්දේ ඉඳලා එහා පැත්තට පායිනවලු. නූලක් ඇදගෙන. පළවෙනි පාර පැන්නලු මේක වැටුණලු. එහා ගල අල්ල ගන්න බැරි වුණාලු. එක පිම්මට පැනලා අල්ල ගන්න බැරි වුණා. පායිනකොට වේගෙ මදි වුණා වැටුණා. වැටලා මේක ආපහු ඇවිල්ලා ඉවරලා රවුමෙන් ගියාලු අර අතෙන්ට. පෙර හිටපු තැනටම. ගිහිලා ඉවරලා ආපහු ජවයක් අරන් පැන්නලු වැටුණලු. අල්ල ගන්න බැරි වුණා. මෙහෙම 6-7 වතාවක් පැන්නලු. 7 වෙනි පාර පැනලා ආඳුනේ ඇල්ලුවලු අර ගල. මේක පුරුදු කරලා ඇල්ලුවලු අර ගල. ගල අල්ලගෙන අර ඇදගෙන ගියපු නූල ඒකේ ගැට ගැහුවා. ගැට ගහලා දැන් මිනිහට නූල දිගේ ගියා කියන්නේ. එහාට මෙහාට. ඊට පස්සේ මේක නූල දිගේ පහලට එකක් ඇද්දලු. උඩට පැනලා එකක් ඇද්දලු. හරහට කෝණ මෙහෙම ඇද්දලු නූල්. ඇදලා රවුමක් ගැහුවලු මෙහෙම. මකුළුවගේ දැල දැකලා තියෙනවනේ. ගැහුවලු රවුමක්. ගහලා මකුළුව පැත්තකට වෙලා බලාගෙන හිටියලු ගොතාපු දැල දිහා. එතකොට මැස්සේ කාවලු ආපු ගමන්ම දැලේ පැටලුණාලු. මකුළුව දුවගෙන ආවලු විද්දලු සාරය උරාගෙන බීලා රොඩ විතරක් ඉතුරු කරලා මකුළුව ආපහු ගිහින් බලාගෙන ඉන්නවලු ඊළඟ එක එනකම්. රාජ්‍යරු ඔළුව ගහගත්තලු මේ. මිනිහෙක් වෙලා මං මොන තරම් කාලකන්නේද තිරසනා වෙච්ච මේ මකුළුවා අත් නොහල උත්සාහයෙන් තමන්ගේ රාජ්‍ය ගොඩ නැගුවා. මේක ඇතුලේ ඉඳලා බෑ කියලා රාජ්‍යරෝ නැගිට්ටේ දාලු මකුළුවා දිහා බලලා. මේකලාට මකුළු දැල් 1000ක් ගොතලා පෙන්නුවත් මෙවුම්මම. මකුළු දැල් 1000ක් ගෙතුවත් මෙවුම් මෙච්ච මට හොඳ අත්දැකීමක් මේ තියෙන්නේ. මෙච්චර බණ කියන රටේ, දේශන පවත්වන රටේ, උගන්වන රටේ, නීති තියෙන රටේ කොහෙද පුතේ අපි යන්නේ මේ? ලෙඩ වැඩි නම්, සියදිවි නසා ගැනීම වැඩි නම්, කපනවා වැඩි නම්, කොටනවා වැඩි නම්, හැප්පෙනවා වැඩි නම්, යට කරලා මරනවා වැඩි නම්, කසිප්පු වැඩි නම්, ගංජා වැඩි නම්, කුඩු වැඩි නම්, හසිස් මරිජුවානා අයිස් නානා ප්‍රකාර සංසාරයට අහපු නැති මේ ජරාව ගෙනල්ලා දාලා නම්, ස්ත්‍රී දූෂණ වැඩි නම්, ළමා අපචාර වැඩි නම්, දරුවෝ වඳ වෙලා නම් ඔය දාඳුන්නේ මේ ප්‍රාතිහාර්ය පෑවාට එලි දැකලා තියෙන ඒවා නෑ. ඒ නිසයි මේ අලුත් මිනිහෙක් වෙන්න, අලුත් දැකීමක් ඇති කරගන්න, අලුත් පාඩමක් ඉගෙන ගන්න, අලුත් මාවතක අලුත් ගමනක් ගිහිල්ලා අලුත් ලෝකයක් හදන්න දෙපැයි අපි. බුදුහාඳුරන්ගේ දර්ශනේ එහෙම එකක්. පරණ ලෝකෙට බුදුහාඳුරුවෝ ඇවිල්ලා අලුත් ලෝකයක් හැදුවා. බුදුහාඳුරුවෝ මේ ලෝකයේ බුද්ධත්වයේ ලබනකොට මිත්‍යා දෘෂ්ටික ආගම් 62යි. ඉන්දියාවේ විතරක්. තව කොච්චර ලෝකේ තියෙන්නේ නැද්ද මිත්‍යා දෘෂ්ටික ගති? ඒ 62 මැද්දෙන් උන්වහන්සේ තාඩන, පීඩන, වද, බන්ධන, නින්දා, අපහාස විඳගෙන සමහර තැන්වල निराහාරව බුදු වෙලත් කර්ම විපාක තිබ්බා. ඒ විපාකයන් විඳගෙන බුදුහාඳුරුව ආවේ. බුදුහාඳුරන්ට දේවදත්ත හාඳුරුව පෙරළුවානේ ගල් ගෙඩියක් අරක උඩ ඉඳලා ගිජ්ජ කූට පරුවතේ. එහෙනම් ගල රෝල් වෙලා ඇවිල්ලා තව ගලක හිර වුණා. ඒකෙන් පතුරක් ගැලවිලා ඇවිල්ලා පිටිපතුල කැපුණා බුදුහාඳුරන්. සසර කර්ම විපාක. වස් කාලේක ආරාධනා කෙරුවා බමුණෙක් නේ රංජාවේ වාගේ මට මතක. වේ රංජාවේ නේද? ඔව් බමුණ වස් කාලේට ආරාධනා කෙරුවා. ආරාධනා කළා බුදුහාඳුරෝ වස් ඇසුවාට පස්සේ මේක ගියේ නැහැ. බුදුහාඳුරෝ අස්සයන්ට දෙන කෑම දානි හැටියට වැළඳුවා 3 මාසයක්.
සසර අකුසල කර්මයක් තිබිලා බුදු වෙලත් විපාක දෙනවා. එහෙනම් අපිට කවර කතාවද? උඩ දදා තලයි. එහෙනම් අවබෝධ කරගෙන පින්නතුනි මෙතුවක් කල් අපිට කරන්න බැරි වෙච්ච හොඳ වැඩ කොච්චර තියෙනවද? පුතේ දුවේ අතු ගන්න නැත්තම් උදේ පාන්දර නැගිටලා මිදුල අතු ගාලා ගේ අතු ගාලා නිදාගත්ත තැන් රෙදි ඇඳුම් කොට්ට ටික නමලා පිළියෙල කරලා හදලා තියලා අම්මා උයන තැනට උදව් වෙලා තාත්තගේ වැඩවලට උදව් වෙලා පොත පාත කියවන්න නැත්තම් කියවලා දැන් අච්චු පොත් ටික ගෙනාවමයි අය ඇල්ලුවේවත් නැහනේ. මේ මම බොරුද කියන්නේ? බොරු නෙමෙයි ඇත්ත. ඊට පස්සේ පන්තියෙන් පන්තියට ටියුෂන් රාත් යනවා දවාලෙත් යනවා. අම්මලාට කුලප්පුව හැදිලා පිස්සු වාගේ අම්මලාත් දුවනවා. අර පන්තියටත් දාන්න ඕනේ මහත්තයා මේ පන්තියටත් දාන්න ඕනේ. රෑ 8ට එකක් තියෙනවා ඒක 10ට ඉවර වෙන්නේ ඒක ඔයා ගන්න 12ට එකක් තියෙනවා ඒක මං ගන්නම්. මේකට සල්ලි කොහෙන්ද කියලා මේ කිව්ව අහනවද? නෑ. පඩිය නම් මදි. පඩිය මදි. එහෙනම් කප්පන් ගන්න. මිනිහා මොකද කරන්නේ? දැන් මේ සියලු වියදම් පියවන්න විදියක් නැහැ. මග තොටේ හොරා කනවා. ආයතනයේ ඇතුලේ හොරා කනවා. කූට ව්‍යාපාර කරනවා. ඒකල තමයි ගෙවන්නේ පන්ති ගාස්තු. ඔය සුකුමාල වැඩ ඔක්කොම කරන්න සල්ලි තියනවද? සල්ලි නැහැ. ගොඩක් හොරු ඉන්නේ හොරා කාලා පුතා මේ සෝබන ලෝකේ යන්නේ. මම හොඳට දන්නවා. සියලු රාජ්‍ය ආයතන මම ආශ්‍රය නිශ්‍රය කරනවා. මාත් රාජ්‍ය සේවයේ හිටියා. ගුරු සේවෙත් හිටියා, පළාත් සභාවෙත් හිටියා. පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශ මම ඒක හොර ගුවාව. ඔහෙනම් හඳුන්නේ මම නොමිලේ දේශන කරන්නේ. ඉස්කෝලෙන් ඉස්කෝලේට ගිහිල්ලා ගුරුවරුන්ට ශිෂ්‍යයන්ට ගුරු දෙගුරුන්ට ශිෂ්‍යයන්ට ඔය ඔක්කොටම මම දේශන පවත්වනවා. මෙවුන් හොරෙන් වවුචර් දාලා සල්ලි අරන් කියන්නකො මගේ දේශන වලට. මං 750ක්වත් අරන් නැහැ. මෙවුන් හොරට අරගෙන ලක්ෂ ගාණක්. ඒ වගේම කූට තිරිසනුන් જાතියක් ඉන්නවා. කූට තිරිසන්නු જાතිය. වැදූ අම්මව හරි කමන්නේ මේකට සැපයි කියලා හිතෙනවා නම් විකුණාගෙන කනවා. බුදුහාඳුරු අර මහා සුපින ජාතකයේ දේශනා කරලා තියෙන්නේ අපේ හාඳුරු. ඔව් කොසල් මහ රජුරවන්ට දේශනා කොට වදාළ මහා සුපින ජාතකයේ හීන 16ක් දැකලා කම්පාවටපත් වෙච්ච රජුරෝ බිලි පූජාවක් දෙන්න හදන වෙලාවේ මාලිකා දේවිය මෙවුන්දාව එක්කාගෙන බුදුහාඳුරෝ ගාවට ගිහිල්ලා බුදුහාඳුරුවන්ට හීන ඉදිරිපත් කරනවා. ඊට පස්සේ බුදුහාඳුරුවේ හීනවල පලාපල සහිතව ධර්මයේ දේශනා කරනවා කොසල් රජුරවන්ට. කොසල් රජුරු අර මහා දහස් ගාණක් සත්තු මරලා කරන්න ගිය පාපේ නවත්තනවා. නවත්තලා ධර්මානුකූලව රාජ්‍ය හසුරුවන්න මාන්සි ගන්නවා. එහෙනම් අධාර්මික ලෝකයක් මේක ඇතුලේ ගොඩ නැගෙනවා. සැප වෙනුවෙන්. එහෙනම් 100 පිටුවාගෙන පින්නොතුනි හොඳ දේ කරන්න මහන්සි ගන්න. අම්මට සලකන්න, තාත්තට සලකන්න. කොච්චර ගෞරවයක්ද, අභිමානයක්ද. නිකන් ඔබම මේ වෙලාවෙම හිතලා බලන්නකෝ. ඔබේ හිතට දැනෙනවනේ වේදනාවක්. මේ බණ කියන අතරේම අම්මට සලකන්නේ නැති ඒ උන් නිරේ උපදින විදිය කියනකොට. ඔව්. අම්මට සලකන්නේ නැති අය රොඩියෝ. තාත්තට සලකන්නේ නැති අය රොඩියෝ. යෝ මාතරම් වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං පහෝ සන්තෝ නබරති තංජඤ්ඤා වසලෝ ඉති. තංජඤ්ඤා වසලෝ ඉති. ඒ හින්දා ඒකා රොඩියකි. මොකක් හින්දාද? යෝ මාතරම් වා පිතරම් වා යමෙකුගේ අම්මා හෝ තාත්තා ජින්නකං ගත යොබ්බනං යොබ්බන යෞවන භාවය දි รา පත් වී නාකි වුණාම ගත අතීතයට ගිහිල්ලා නාකි වෙලා වර්තමානේ අතීතේනේ යෞවන වර්තමානේ නාකි වෙලා ගත පිරිහිලා පහූ සන්තෝ පෝසත්කම තිබියදී නබරති
නොසලකයිද නොබලයිද සංජඤ්ඤා වසලෝයිති ඒ හින්දා ඒකා රොඩියකි ඔයාලා ගෙවල් දොරවල් විකුණලා ඇවිල්ලා මේ නුවර කඳු ගැට වටේට ඇලවල් වටේට පර්චස් දෙක තුන අරගෙන අපි නුවර මේ එහෙම පුම්බ ගත්ත කැත ගති තියෙන අය නැද්ද මෙතන ඈ ඔව් පුම්බගෙන ඉන්නේ මේ ඉස්කෝලේට දැම්ම අර ඉස්කෝලේට දැම්ම කොයි ඉස්කෝලේට දැම්මත් වැඩක් නැහැ හැදෙන්නේ හරක් න හැදෙන්නේ සත්තු න මොන ඉස්කෝලේ ඉගෙන ගත්තත් වැඩක් නැහැ ගමේ ගොඩේ පිටිසර හරි කමන්නේ සත්පුරුෂයෙක් වෙලා මේ ලෝකයට වටිනා මිනිහෙක් වෙන්න පුළුවන් අන්දර මූකලානේ පොල්ලතු වහපු මඩුවල ඉගෙන ගත්තේ අපි ඈ අණ්ඩ අල්ලපු කලිසමක් ඇඳගෙන ඕ ලෙවල් පන්තියට ගිය හාඳුන්නේ මේ අණ්ඩයක් අල්ලපු කලිසම ඇඳගෙන අපි ඒවට මූණ දුන්නා කණ්ඩ නැතුව කොච්චර ඉස්කෝලේ ගිහින් තියෙනවද දවසට එක වේලක් කාලා කොච්චර දිවි ගෙවලා තියෙනවද නිදිය ගත්තේ පැදුරු කෑල්ලේ මතක ඇති තාක්කල් හයියෙන් වහින වෙලාවට මේසෙට ඉටිරෙද්දක් දාලා පොත් ටිකත් අල්ලාගෙන රිංගනවා මේසේ යටට ගේ හැමතැනම තෙමෙනවා අර පොත් ටික බේරා ගන්න ඕන නිසා මේසේ යට ඉඳගෙන ඉන්නවා මායි අයියයි නංගියෙන් වකුටු වෙලා කුප්පි ලාම්පුවට කම්බියක් දාලා බිත්තියේ මෙහෙම එල්ලනවා කටු මැටි බිත්තියේ එල්ලලා පාඩම් කරනවා හැබැයි පේරාදෙනිය අද මේ මොකද්ද පන්සලේ නමත් අමතකවල හිඳගල පේරාදෙනිය හිඳගල ඓතිහාසික රාජමහා විහාරේ ලෝතුරා තථාගත රාජකීය බුද්ධ මන්දිරයේ ඉදිරිපිට තනන ලද උත්තම ධර්ම සිංහාසනාරූඪව වැඩහිඳ ඔබාම තන්නට ශ්‍රේෂ්ඨ පින්වතා මන්නේ නේ අර පැලේ ඉපදිලා ආපු ශ්‍රේෂ්ඨ පින්වතා මං හැබැයි පැලේ දරුවෝ 10යි අම්මයි තාත්තයි 12යි 10 දෙනාම ඉන්නවා ගල් කැටවාර අම්මත් තවම ඉන්නවා අවුරුදු 86යි එක රට කිරි කඳුලක් එළ කිරි කඳුලක් දීලා නැහැ මව් කිරි පමණම දරුවෝ 10 දෙනාටම බලන්නකො මේ ඉන්න අම්මාවරු හෘද සාක්ෂියේ කතා කරලා ඔබේ කොහෙද මව්කම තියෙන්නේ කියලා අපේ අම්මලා බුදුන් දැක නිවන් දකින්න මහා උත්තමාවියෝ ඔව් ඒ යුගයේ අම්මලා බහුතරයක් එහෙම අපේ හඳුන්නේ ඒ යුගයේ මේ වර්තමානයේට ඇවිල්ලා බැලුවාම මේ කිලා නම් අප්පා ගත වෙන පව් වැඩි අප්පා ඔව් නෑ නිකන් ස්වභාවිකව මට කියන්නකෝ දරුවෝ දෙන්න තුන් දෙනා තැනට ආවේ හුළඟටද මට කියන්න හුළඟටද ඔක උනේ ඉර එළියට තැම්බුණාද වතුරට හේදුනාද මොකද්ද උනේ කියපල්ලකෝ උඹලා මැරුවා මරලා ඉවරලා සාටකේ මෙහෙම දාගෙන අටමාලේ දාගෙන ආවිලා මෙතන ඉඳගත්තට හම්බෙනව නිවන් අවීචි මහා නරකාදී තැම්බිලා පැහිලා ලෝදියේ පැහිලා මැරෙන්නේ ඔව් මේ මෑතකදී අපේ හාමුදුරනේ මට දීපු වෙලාවත් ඉවරයි මේ මෑතකදී මට වයසක අප්පච්චි කෙනෙක් හම්බුණා අවුරුදු 94යි මම බණ කියලා ඉවර වුණාට පස්සේ සෙනගොඩ මැද්දෙන් ඇවිල්ලා කොල්ලෙකුත් එක්ක ඉඳගත්තා දන ගහ ගන්න බෑ වුණා හැරමිටියක් අල්ලලා කොල්ලගෙනුත් අල්ලගෙන ඉඳගත්තා ඉඳගෙන හැරමිටිය බිම තියලා මගේ කකුල් දෙකේ වලලු කරෙන් අල්ලගත්තා මෙහෙම ඒ කොල්ලා ඔළුව මගේ කකුල් දෙක උඩ තියලා වැන්දා බුදු වෙන්න ඕනේ මම මගේ තරුණ වයසට ගියානේ කියලා කිව්වා මම ඒ ගමන ඔළුව අත ගහලා ඇහුවා ඇයි අපච්චි කියලා ඒ ගමන කියනවා අපේ හාමුදුරනේ සහතික ඇත්ත මං අපේ ගෑණි ගෙනාපු දවසේම ගෑණිත් එක්කන් කතා කරගත්තා දරුවෝ හදන ගාන ගෑන්ට කිව්වලු කෙලින්ම මෙහෙම මෙච්චර දරුවෝ හදනවා කියලා
ඒක කිව්වලු පිළිවෙලට. මම ඒක කොහොමද අප්පච්චි එහෙම කිව්වේ කියලා. නෑ මං ඒකිට කිව්වා පන්සලේ ලොකු හාමුදුරුවන්ට දෙන්නෙක්වත් දෙන්න ඕනේ. අපේ කුඹුරු ඉඩ කඩන් ගොඩාක් තියෙනවානේ. එව්වා ඔක්කොම රැක බලාගෙන අස්සක් දාගෙන ගොවිතැන් කරගෙන ඒවට 3-4 දෙනෙක් ඕනෑමයි. බැරි වෙලාවත් යුද්ධයක් ආවොත් එහෙම ඒකට එකෙක් දෙන්නේ දෙන්න වෙනවනේ. ඒකට ඕනේ. උඹයි මායි ලෙඩ වෙනකොට නාකි වෙනකොට බලා ගන්න කෙල්ලෝ 3-4 දෙනෙකුත් එපැයි. ලොක්ක 15කට විතර ගාන හදලා 15කට විතර ගාන හදලා අරුන්දට කියලා. මං ඇහුවා අප්පච්චි කී දෙනෙක් ඉන්නවද කියලා. අපේ හඳුන්නේ 16ක් ඉන්නවා. දරුවෝ 16. ගලේ වෙල ඉන්නවා අම්මලා දෙන්නේ. දරුවෝ 20 ඉන්නවා අපේ හඳුරු. ඒ අම්මලා දෙන්න තව ඉන්නවා අප්පච්චිලා දෙන්න මැරුණා. දරුවෝ 20යි. නේ හිතා ගන්නවත් බැරි නිකන් අසහාය එකක් නේද? ඈ අසහාය එකක්. දෙන්න හදා ගන්න බැරුව විඳින දුකට. මේක බැරිකම නෙමේ. ආකල්ප නැති පෞකාර හිත් ජාතියක විනාශය, දේශයක විනාශය, මානව සම්පතක විනාශය තමයි අපේ හඳුන්නේ. එහෙනම් සිහිය පිහිටුවාගෙන පින්නතුනි වීරිය වඩන්න මෙච්චර කාලයක් කරගෙන ආපු හොඳ දේවල් uppannānaṁ කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. සංස්කෘතික වශයෙන්, ජාතික වශයෙන්, ආගමික වශයෙන් අපි මෙච්චර කල් මේ ලංකාවේ කරගෙන ආපු හොඳ වැදගත් යහපත් දේවල් තව ලස්සනට නිර්මාණශීලීව පින්වත් බෝසත් විදියට පරපුරෙන් පරපුරට දායාද කරමින් ඉදිරියට අරගෙන යන්න වීරිය කරන්න ඕන. දන් දුන්නා නම් ලස්සනට දන් දෙන්න ඕන. දන් නොදෙන අය ආරම්භ කරලා දන් දෙන්න ඕන. පව් කරපු අය පාපේ සපුරාම අතාරින්න ඕන. බීඩි බොන, සිගරට් බොන, අරක්කු බොන මේ මෙතන කී දෙනෙක් ඉන්නවද බලන්නකෝ. ඒක සපුරාම අතාරින්න. මෙච්චර කාලයක් රැකගත්ත උතුම් සීලාදී ගුණ මැරෙන කම්ම දිරියෙන් රකින්න මොන සැප ලැබෙනවා කිව්වත් තමන්ගේ ගුණ මරන්න එපා. තමන්ගේ සීලයන් බිඳින්න එපා. ඒකට වීරිය කරන්න. බුදුහාමුදුරුවෝ දේශනාකට වදාළ ධම්සප්පවතුන් සූත්‍රය සරියුත් මහරහතන් වහන්සේ විස්තර කළා. ඒකට කියනවා සත්‍ය විභංග සූත්‍රය කියලා. සත්‍ය විස්තර කරන ලද, විවරණ කරන ලද සූත්‍රය. මම උපුට ගත්තේ ඒ සත්‍ය විභංග සූත්‍ර දේශනාවේ ආර්ය මාර්ගයන් 8 විස්තර කරන තැන සම්මා වායාම කියන ආර්ය මාර්ගය. එහෙනම් ඔබ හැමදෙනාම අරියටගේ මඟ ඔස්සේ ගමන් කරන්නට සම්මා වායාමයෙන් ජීවිතය ඉස්සලා නිර්මාණය කරන්න. කතමං චාවුසෝ සම්මා වායාමෝ ඉදාවුසෝ බික්ඛු අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය uppannānaṁ පාපකානං අකුසලානං ධම්මානං පහානාය අනුප්පන්නානම් කුසලානං ධම්මානං උප්පාදාය uppannānaṁ කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. නොපසුබස්නා වීරියෙන් ආරම්භ කරන ලද වීරියෙන් නැවත දකිමින් බලමින් විමර්ශනය කරමින් සිහියේ රඳවාගෙන ඊ타ම ප්‍රීතියෙන් කැමැත්තෙන් පින්නතුනි මේ සතර සම්‍යක්පදාන වීරිය වඩලා දෙව් මිනිස් දෙගතියෙහි සැප කෙලවර උතුම් අමා නිවනින් සැනසීම ලබන්නට ඔබට මට අපට වරම් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.